මේ වාතය සගාලා දෙන්නේ බිල්ඩින් හදන්න මේකේ කටි දාලා බලන්න. ඔව්. ඉතින් මෙහෙම එකක් තියෙනවා. මේ වතුර තියෙන්නේ මේවා. ඒ දැක්ක ඉස්සරව ගිහින් ක්‍රමයේ වෙනස්. ඔව් ඔය ඉදමට මේ ඒ ටික අර ටික වැඩි ටික ඇවිල්ලා ආයි හිටා මෙතන සභාවේ තීරණයක් ගත්තා කළමනාකරන කමිටුවෙන් මාසයකට සැරයක් ජනතාව ළඟට ගිහිල්ලා යම්කිසි කාර්යභාරයක් සිදු කරන්න. ඉතින් ඒ වගේම ජාතික මට්ටමින් වැඩපිළිවෙලක් පැමිණියා ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ඉතින් ඒකත් උපයෝගී කරගනිමින් ඒකට සමගාමීව අපි ගමට නවෝදයක් කියන වැඩසටහන යටතේ අපි සෑම මාසකම 3 වෙනි සෙනසුරාදා අපේ තියෙන උපකාර්යාලය 4ක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන කාර්යාලය තියෙනවා. ඒ සියලුම මේ ප්‍රදේශ ආවරණ වෙන පරිදි හැම මාසෙකම 3 වෙනි සෙනසුරාදාට අපි ශ්‍රම දාන වැඩසටහනක් කරනවා. පාරවල් කීපයක් තෝරාගත් පාරවල් කීපයක් සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේම ඇලවේලි බොක්කු සුද්ධ පවිත්‍ර කරනවා. ඒ වගේම කසල බැහැල කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා. ඊට අමතරව අපි සායන කටයුතු කීපයක් පවත්වනවා. දන්ත සායනයක්, අක්ෂි සායනයක්, ඒ වගේම ශ්‍රවණාබාධිත සායනයක්, බෝනවන රෝග සායනයක්, ඒ වගේම මාතෘහා ළමා සායනයක්, ආයුර්වේද සායනයක් වගේම සුනකයන් එන්නත් කිරීම වැඩසටහනකුත් ඒකම එකතු කරලා අපි සිද්ධ කරනවා. ඉතින් ඒකේ අද 3 වෙනි අදියරේ වැඩසටහන තමයි හාලියල්ල නගරය මූලික කරගනිමින් දැන් පවත්වනු ලබන්නේ. එහිදීත් අපි මම පෙර කිව් සීලුම කටයුතු කාරණා ඉෂ්ට කරනවා. ඒ වගේම විශේෂයක් වෙනවා අද දිනේදී අපත් සමග එකතු වෙනවා වෙනත් රජයේ ආයතන කිහිපයක්ම හාලියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මාර්ග සංවර්ධන අධිකාරියේ සීලුම දෙනා වගේ අපිත් එක්ක එකතු වෙනවා අද මේ වැඩසටහනට ශක්තියක් වෙමින් මේක හරියාකාරව ඉස්ස කරන්නට. ඒ වගේම අද දිනේ විශේෂ මෙහෙයුමක් කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් හාලියල්ල පොලිසියේ කණ්ඩායම සමග විශේෂයෙන් අපිට මතක් කරන්න ඕන යුද හමුදාවේ සෙබළුන් 15 දෙනෙක් පමණ පැමිණ සිටිනවා. ඔවුන්ට අපි බාර දුන්නා අද දිනේදී මලාපද්‍රව්‍ය අනවසරයෙන් බැහැර කරන ස්ථාන වටලලා අල්ලලා ඒවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් ඒ වගේම ඩෙන්ගු මර්ධනයට අවශ්‍ය උපදේශනය සහ ඒ අවශ්‍ය කටයුතුත් ඔවුන් විසින් අද සිද්ධ කරන්නත්. ඉතින් එම කාරණය ඔවුන් ඉෂ්ට කරමින් අද සියලු දෙනාම එකතු වෙලා මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා.